දැන් අපි යමු උපරිම මිල පාලනය කියන එකට. හරි. දැන් මම මෙහෙම පැහැදිලි කරනවා උපරිම මිල. එතකොට අපි දන්නවා උපරිම මිල පාලනය කියන එක දාන්නේ කාව ආරක්ෂා කරන්නද? මේ පාරිභෝගිකව ආරක්ෂා කිරීම සඳහා තමයි මේක දාන්නේ. එතකොට උපරිම මිල කියන එක දාද්දී හැමතිස්සෙම මේ මිල අර සමතුලිත මිලට වඩා මොන මිලක් වෙන්න ඕනද? පහළ මිලක් වෙන්න ඕන. සමතුලිත මිලට වඩා අඩු මිලක් වෙන්න ඕනේ. එතකොට උපරිම මිල දානවා කියන එක අදහස් මෙන්න මෙහෙමයි. දැන් හිතන්නකෝ මේක මොකක් හරි අත්‍යවශ්‍ය භාණ්ඩයක් කියලා. මේ අත්‍යවශ්‍ය භාණ්ඩයේ තියෙන මිල කීයද 30යි. හරි. දැන් රජය තීරණය කරනවා මේ 30 කියන එක පාරිභෝගිකයන්ට අවාසි කියලා. රජය මොකද කරන්නේ? 25ක උපරිම මිලක් නියම කරනවා. එන්න මෙහෙම. හරි. 25ක උපරිම මිලක් නියම කරනවා. හරිද? දැන් මේ රුපියල් 25ක උපරිම මිලක් නියම කරාට පස්සේ ඔයගලන් සමතුලිතයේ තියෙන ඔයගලන් පාඩම් කරලා තියෙන ඔයගලන් අවබෝධ කරගන්න කරුණ නොවට පේනවා. දැන් වෙලා තියෙන්නේ අපි සමතුලිතයෙන් ඈත් වුණා. සමතුලිතයෙන් ඈත් වුණා කියලා කියන්නේ අකාර්යක්ෂමයි. සමතුලිතයෙන් ඈත් වුණා කියලා කියන්නේ වෙළඳපොලේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා 25ක උපරිම මිලක් දැම්මොත් පාරිභෝගිකයා ඉල්ලන දේ නෙමෙයි නිෂ්පාදකයා කියන්නේ පාරිභෝගිකයා ඉල්ලන ප්‍රමාණය නෙමෙයි නිෂ්පාදකයා සපයන්නේ. දැන් සමතුලිතයේ දෙන ප්‍රශ්නයක් නැහැ. පාරිභෝගික 500ක් ඉල්ලනවා නිෂ්පාදකයා 500ක් සපයනවා. මොකද සමතුලිතයේදී කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති හින්දා. හැබැයි මේ උපරිම මිල පාලනයේදී බලන්න උපරිම මිලේදී නිෂ්පාදකයා සපයන්නේ මෙන්න මේ ප්‍රමාණයක්. හරි. උපරිම මිලේදී නිෂ්පාදකයා සපයන්නේ මෙන්න මේ ප්‍රමාණයක්. හරි. අපි මම නිකන් දාන්නම් කීයක් කියලාද 400 කියලා දාන්නම්කෝ. හරි. හැබැයි පාරිභෝගිකයා ඉල්ලනවා මුල් ප්‍රමාණයක්ද 600ක් වගේ ප්‍රමාණයක් හඳා ගන්නවා. ඒ කියන්නේ මේ උපරිම මිල දාන්නේ සමතුලිත මිලට වඩා අඩු මිලක් වෙනවා. එතකොට මේ උපරිම මිල සමතුලිත මිලට වඩා අඩු මිලක් විතර දැම්මට පස්සේ අපි දන්නවා මිල අඩු වුණ ගමන් මේ සැපයුම් ප්‍රමාණය මොකක් වෙනවද ඉන්න අඩු වෙනවා. මෙතන නිහිරි සැපයුම් ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි මිල අඩු වුණාම අපි දන්නවා ඉල්ලුම් ප්‍රමාණය මොකක් වෙනවද එන්න වැඩි වෙලා මෙතනට එනවා. එතන මේක 600ක් වෙලා මේක 400ක් කිව්වා. හරිද? එතකොට දැන් මොකලන්න පේනවා මෙතනදී ඉල්ලුමයි සැපයුමයි එකිනෙකට මොනවා වෙනවද? අසමාන වෙනවා. ඒ කියන්නේ වෙළඳපොළ තුල ප්‍රධාන වශයෙන් මොකක් ඇති වෙනවද? අදි ඉල්ලුමක් වෙළඳපොළ තුල ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස අදි ඉල්ලුම කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න අදි ඉල්ලුම ගණනය කරන්නේ QD ගෙන් QS අඩු කරලා. එතකොට මම QD 600 කියලා ගත්තොත් QS 400 කියලා ගත්තොත් මේ 200 තමයි අපි කියන්නේ මොකක් කියලාද? අදි ඉල්ලුම කියලා. ඒ කියන්නේ වෙළඳපොලේ භාණ්ඩ අපි සරලව කිව්වොත් හිඟයක් ඇති වෙනවා. අන්න වෙළඳපොලේ ප්‍රශ්න ඇති වෙන විදිය. මොකක් හරි භාණ්ඩයක් හිතනවා නිකන් හිතන්නකො ප්‍රායෝගිකව නිකන් මොකක් හරි භාණ්ඩයකට උපරිම මිලක් දාපු ගමන් ඒ වෙළඳපොලේ භාණ්ඩේ ටික දවසකින් හිඟ වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට හොයාගන්න නැති වෙනවා. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. මොකද දැන් මිල අඩු කරාට පස්සේ ඔයා දන්නවා ඔයාට වාසියින්ද පාරිභෝගික ඉල්ලන එක වැඩි කරනවා. හැබැයි නිෂ්පාදකයන් සපයන එක අඩු කරනවා. සමහර නිෂ්පාදකයා භාණ්ඩ හංග ගන්නත් පුළුවන්. හරි. කොහොම හරි වෙළඳපොළ තුල භාණ්ඩ හිඟයක් නිර්මාණය වෙනවා. හරි. එතකොට මේකෙදි සමතුලිත මිල නෙමෙයි එතකොට භාණ්ඩ බෙදාරින්න වෙන්නේ. එතකොට එක එක විකල්ප යාන්ත්‍රණ මිල නොවන විකල්ප ක්‍රම බිහි වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී භාණ්ඩ බෙදාරින්න. අපි ඒක ඊට පස්සේ කතා කරමු. right? ඔන්න පළවෙනි එක පාරිභෝගික ආරක්ෂා කිරීමේ අරමුණින් සමතුලිත මිලට වඩා පහළ මිලක් විදියට මොකක් නම් කරනවද? උපරිම මිලක් කියනවා. කෘත්‍රිම මිලක් කියනවා. හරි. එතකොට සමතුලිත මිලට වඩා පහළ මිලක් විදියට උපරිම මිලක් ගෙනාවට පස්සේ මොකද වෙන්නේ? වෙළඳපොළ තුල අසමතුලිතතාවයක් ඇති වෙනවා. අපි දන්නවා. ඒ නිසා මෙතන සැපයුමට වඩා ඉල්ලුම වැඩි වෙලා මොකක් ඇති වෙනද වෙළඳපොළ තුල අධි ඉල්ලුමක් හෙවත් භාණ්ඩයක් ඇති වෙනවා. මිනිස්සු භාණ්ඩ ඉල්ලනවා. හැබැයි භාණ්ඩ වෙළඳපොළ තුල නැහැ. සැපයුමක් නැහැ. ඉල්ලුම වැඩි. හරි ඉල්ලුම වැඩි. මේ මුලින් හම්බෙන්නේ සැපයුම මේ ඊට වඩා වැඩි ඉල්ලුම. එතකොට මොකක් වෙනවද? වෙළඳපොළ තුල අධි ඉල්ලුමක් නිර්මාණය වෙනවා. මෙන්න මේ ප්‍රමාණයක. හරි. මෙන්න මේ ප්‍රමාණයක අධි ඉල්ලුමක් නිර්මාණය වීමක් වෙන්න පුළුවන්. පැහැදිලිද? right. ඔන්න එක. හරි. ඔන්න පළවෙනි එක අපි කතා කරා කොහොමද උපරිම මිලෙහිඳ අධි ඉල්ලුමක් නිර්මාණය වෙන්නේ. හරිද? right. මම මේ ඔක්කොම අන්තිමට සාකච්ඡා කරනවා ලස්සනට ඔයගලන්ට පොඩි නෝට් එකකින්. හරි. ඒතර අධි ඉල්ලුමක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒක සමහරක් වෙලාවට දැන් හිතන්න දැන් වෙළඳපොළ තුල මේ විදියට උපරිම මිලක් දැම්මට පස්සේ දැන් භාණ්ඩ තියෙන්නේ කීයක් විතරද? 400ක් විතරයි. හරි. මොකද 600ක් කිලෝට භාණ්ඩ 400ක්. සමහරක් වෙලාවට මේ 400 දැන් රජයේ කියලා තියෙන කීය ගාණක් පුරන්ද නිෂ්පාදකයන්ට මේ සැපයුම් වක්‍රය කැපෙන දන 25. මොකද අපි කොහොමද ඒක නම් කරගත්තා. හැබැයි මේ 400 ඊට වඩා වැඩි මිලකට
පාරිභෝගිකයා ගන්න පුළුවන් මෙන්න මේ මිලට. මෙන්න මේ මිලට. මම නිකන් දානවා 40ක් කියලා. හරිද? අන්න මේකට අපි කියනවා මොන මිලද? black market price එක නේ. අපි ඒකට කියනවා කළු කඩ මිල. හරි කළු කඩ මිලක් ඇති වෙන්න පුළුවන් මොකක් හින්දාද? මෙන්න මේ උපරිම මිල පාලනයේ හින්දා. ඒ කියන්නේ සරලවම වෙළඳපොළ තුල තියෙන මේ ප්‍රමාණය අලිවි කරන්න පුළුවන් තියෙන මිලට වඩා වැඩියෙන් හැබැයි ඒක නීති විරෝධී. හරි? ඒ කියන්නේ 26ට වික්කත් නීති විරෝධී. මොකද රජයේ කියලා තියෙන්නේ මේ භාණ්ඩය 25ට විකුණන්න කියලා. ඒතර 26ට වික්කත් නීති විරෝධී, 24 වික්කත් නීති විරෝධී, උපරිම 40. 41ට ගන්න නැහැ. මොකද මේ ඉල්ලුම් වක්‍රමේ මේ භාණ්ඩ ගන්න සූදානම් ඉල්ලුම් මිල තමයි 40 කියන්නේ. ඒතර 40ට වැඩියෙන් ගන්න නැහැ. 40 තමයි ගන්න. ඒතර 40 තමයි උපරිම කළු කඩ මිල. මේ කළු කඩ මිල පරාසයක් ඇති වෙන්න පුළුවන් මේ තුන. පැහැදිලිද? රයිට්. ඔන්න ඒක මම දෙකක් කතා කරා. මේ අදීල්ලුම මේ ඇතිවීමක් වෙනවා කියලා කිව්වා. ඊළඟට භාණ්ඩ බෙදා හරිද්දි මෙතනදී මේ කළු කඩ මිලක් නිර්මාණය වෙන්න පුළුවන් කියලා කිව්වා. හරිද? ඊට අමතරව මෙතනදී අර පාරිභෝගික හා අතිරික්ත හා නිෂ්පාදන අතිරික්ත වලට යම්කිසි බලපෑමක් ඇති වෙනවා. හරිද? මම කියන්නේ කොහොමද වෙන්නේ කියලා. ඒතර ඔන්න ඔය කාරණා ටික පොඩ්ඩක් මතක තියාගන්න. ඒ වගේම තමයි මේ වෙළඳපොළ තුල අහිමි වෙන සුබ සාධනයක්. මේ සුබ සාධන බලපෑමක් ඇති වෙන්නත් පුළුවන් මෙතනදී. හරි එහෙනම් උපරිම මිල පාලනින්ද ඔය කාරණා ටික මතක තියාගන්න. හරි මේ මම මේ පාඩම උගන්වනවා නෙමෙයි මම පාඩමට අවශ්‍ය කරන කොටස් ටික නිකන් බ්‍රීෆ්ලි ගන්න කෙටියෙන් පැහැදිලි කරලා දෙන එකක් විතරයි කරන්නේ. හරිනේ. රයිට්. එහෙනම් උපරිම මිල පාලනයෙන්ද සාමාන්‍ය පාරිභෝගිකය ආරක්ෂා කිරීම සඳහා සමුදු මිල වඩා පහළ මිලක් විදිහට උපරිම මිලක් ගෙනාවා. රුපියල් 25යි, තියෙන මිල 30යි, දැන් 25යි. 25 දී අනිවාර්යයෙන්ම ඉල්ලන එක වැඩි කරලා සපයන එක අඩු කරලා තියෙන. ඒ නිසා වෙළඳපොළට භාණ්ඩ හිඟයක් හෙවත් අදිල්ලුමක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒතර මිනිස්සුන්ට දැන් සාමාන්‍යයෙන් මිනිස්සු 600 දෙනෙක් භාණ්ඩ ඉල්ලුවට 400 දෙනෙක්ටයි භාණ්ඩ. එහෙම හිතුව භාණ්ඩ 600ක් ඉල්ලනවා හැබැයි 400 තියෙන. 200කට භාණ්ඩ නැති වෙනවා. භාණ්ඩ හිඟයක් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ 400 ගන්න සමහරක් වෙලාවල වෙළඳපොළේ ඉන්න පාරිභෝගික ඊට වඩා වැඩි මිලක් ගෙවන්න සූදානම් ඉන්න පුළුවන්. අපි ඒකට කියනවා කළු කඩ මිල, උපරිම කළු කඩ මිල සහ මේ කළු කඩ මිල පරාසයක් මේ තුල ඇති වෙන්න පුළුවන්. 26 ඉඳන් 40 වෙනකම් ඕන එකක් කළු කඩ මිල පරාසයක්. අපි 40ට වඩා වැඩියෙන් යන්නේ නැහැ. ඒ වගේම තමයි මේකෙදී පාරිභෝගික නිෂ්පාදන අතිරික්ත වලට යම්කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ කියන උපරිම මිල පාලනය නිසා. මොකද වෙළඳපොළ අනිවාර්යයෙන්ම දැන් කාර්යක්ෂමතාවයෙන් ඈත් වෙලා තියෙන්නේ. ඒ නිසා අහිමින සුබ සාධනයක් ඇති වෙන්නත් පුළුවන්. හරිද? රයිට්. ඒතර මේකේ ඔයගලන්ට සාමාන්‍ය ඔය අහිමින සුබ සාධනයේදී පොඩි කොටස් දෙකක් තියෙනවා. අර ආර්ථික අතිරික්තයේ සිදුවෙච්ච අඩුවීම සහ අහිමින සුබ සාධනයනේ. සෝෂල් වෙල්ෆෙයාර් ලොස් එකයි අර ඩෙඩ් වෙයිට් ලොස් එකයි කියන්නේ. ඒතර අර ඒක හැමතැනදීම අසමාන වෙන්නේ නැහැ. ඒතර මේ අවස්ථාවේදී නම් අවුලක් වෙන්නේ නැහැ. මොකද ඒකේ මෙතනදී ඒ ක්‍රම දෙක මේ කියන්නේ මෙතන අර ඩෙඩ් වෙයිට් ලොස් එකයි සෝෂල් වෙල්ෆෙයාර් ලොස් එකයි දෙකම එක මාර්ගයක් තමයි ගන්න. හරි ඉන්සයිකල් ලොකුට අවුලක් වෙන්නේ නැහැ. හරි රයිට්. ඒතර මෙතනදී මේ කාර්යක්ෂමතාවයෙන් ඈත් වෙලා තියෙන කාර්යක්ෂමතාවයෙන් ඈත් වෙලා තියෙන හින්දා අහිමින සුබ සාධනයක් ඇති වෙන්න පුළුවන්. හරිද? ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරි. ඒතර මේ කොටස් වලදී සම්පූර්ණ කරගන්න. ඕක තමයි උපරිම මිලේ මූලික අදහස. මම ඊට පස්සේ කියලා දෙන්නම් බලන්න කොහොමද උපරිම මිල නිසා ඔය පාරිභෝගික නිෂ්පාදන අතිරික්ත බලපෑමක් ඇති වෙන්නේ කියලා. රයිට්. ඔන්න මම රූප සරණක් ඇඳලා තියෙනවා. මම පොඩි මේ ඉංග්‍රීසි අකුරු ටිකක් දාගෙන තියෙනවා. හරි. ඔන්න වෙළඳපොළ තුල සාමාන්‍යයෙන් සමුදු මිලක් සහ සමුදු ප්‍රමාණයක් තිබිලා තියෙනවා. මේ සර්ප්‍රවියම එක දාලා තියෙනවා. ඊට පස්සේ රජයේ වෙළඳපොළට මැදිහත් වෙලා ළමයි රුපියල් අපි තුන මේ ප්‍රමාණයකින් මේ අපි P1 කියලා. හරි. අර P1 මිලකට අදාළව මෙන්න P1 මිලක් විදියට උපරිම මිලක් නියම කරලා තියෙනවා. ඒතර මේ උපරිම මිල නියම කරපු හින්දා ප්‍රධාන වශයෙන් අපි දන්නවා අදිල්ලුමක් නිර්මාණය වෙනවා. අපි ඒක දන්නවා අදිල්ලුම. හරි. උදාහරණයක් ලෙස Q2 ඉඳන් අර Q1 වල ප්‍රමාණයක් එකනේ. මේ ප්‍රමාණයට අදිල්ලුමක් නිර්මාණය වෙනවා. හරි. ඒතකොට ඒ වගේම තමයි මේ Q1 ප්‍රමාණය. ඒ කියන්නේ දැන් වෙළඳපොලේ හෝමාරු වෙන්නේ Q1 ප්‍රමාණයක් නේ Q2 ප්‍රමාණයක් කියලා වෙන්නේ නැහැ. ඒතකොට මේ Q1 ප්‍රමාණය ගන්න සෝදානම් වෙන කළු කඩ මිලකුත් මේකේ බිහි වෙන්න පුළුවන්. හරි. ඒතකොට මම දැන් කියනවා කොහොමද මේකේ මේ පාරිභෝගික අතිරික්ත නිෂ්පාදිත බලපෑමක් වෙන්නේ කියලා. අන්න බලන්න. දැන් අපි පාරිභෝගික අතිරික්තය ගත්තොත් මම මෙහෙම නිකන් පෙර පසු වෙනස කියලා ගන්නම්. පෙර පසු වෙනස කියලා. හරි. එතකොට මෙතනදී කලින් පාරිභෝගික අතිරික්ත දැන් සමතුලිතද මම අර කලින් කතා කරා වගේ ඔයා දන්නවා මේක තමයි සමතුලිතය. මේක තමයි පාරිභෝගික ගන්න කැමති උපරිම ගාන. උපරිම මිල. ඒතර මෙයයි අතර මේ හෝමාරුන ප්‍රමාණය දක්වාම සමුච්චනය කරලා පස්සේ මෙන්න මේ කොටස තමයි අපි කියන්නේ පාරිභෝගික අතිරික්තය කියලා. ඒ කියන්නේ සරලව ගත්තොත් A ධන B ධන C. ඔය කොටස් තුනේ වර්ගඵලය තමයි අපිට ගණනය කරන්න පුළුවන් වෙන්නේ මොකක්ද?
පාරිභෝගික අතිරික්තයේ විදියට. හරි. ඒ කියන්නේ මේ උඩ ත්‍රිකෝණ කෑල්ල. හරි. ඊට පස්සේ නිෂ්පාදන අතිරික්තය ගත්තොත් ඒකත් ඔයගොල්ලන් දන්නවා නිෂ්පාදන අතිරික්තය බවටපත් වෙන්නේ මේ සමතුලිත මිලයි අවම මිලයි සමතුලිත ප්‍රමාණය කියන්නේ DE සහ F. හරි. DE සහ F. ඔය දෙක තමයි පෙර. ඒවා අපි දන්නවා සාමාන්‍ය විතර මේ දෙක එකතු කරලා පස්සේ වල ආර්ථික අතිරික්තය උනත් ගණනය කරන්න බැරි කමක් නැහැ. ඒතර මේ දෙක එකතු කරලා ආර්ථික අතිරික්තය. හරිද? ඒතර මේ ලොකු ත්‍රිකෝණ කෑල්ලක් තමයි ආර්ථික අතිරික්තය බවටපත් වෙන්නේ. කියන්නේ සරලව මෙන්න මෙහෙම ලොකු කොටසක් එනවාට ආර්ථික අතිරික්තයට උදාහරණ මේක දෙකට බෙදලා තියෙනවා මේ උඩ පාරිභෝගික අතිරික්තය අර නිෂ්පාදන අතිරික්තයේ විදියට හදා ගන්න පුළුවන්. හරිද? හැබැයි දැන් හොඳට බලන්න. දැන් පාරිභෝගිකයාට භාණ්ඩය හම්බෙන්නේ P1 මිලට. එතකොට එයා ගෙවන්නේ දැන් ඇත්තටම මේ මිල. එයා ගෙවන්න සූදානම් වුණේ මේ මිල. ඒ මිල අතර ධනාත්මක වෙනස සමුතුලිත ගෝමාරුව දක්වා. ගෝමාරුන ප්‍රමාණය දක්වා. ගෝමාරුන ප්‍රමාණය Q2 නෙමෙයි. හරි. මම කියුවේ සාමාන්‍යයෙන් පාරිභෝගික අතිරික්තයේ නිර්වචන විදිහට ගත්තොත් පාරිභෝගික නිර්වචනය තමයි අතිරික්තයේ පාරිභෝගිකයා සත්‍ය වශයෙන්ම ගෙවන මිලත් ගෙවීමට කැමති මිලත් අතර ධනාත්මක වෙනස. අපි සරලව කිව්වොත් අර ගෝමාරුන ප්‍රමාණය දක්වාම සමුච්චනය කරනවා. එතන මේක සමුතුලිත මම මේ ප්‍රමාණය නිකන් ගත්තා ඒකයි. දැන් මොකද ගෝමාරු වෙන මේ ප්‍රමාණින්ද මේ ප්‍රමාණය නම් වාසියක් තියෙනවා යට. එතන මේ ත්‍රිකෝණ කෑල්ල තමයි අපි කිව්වේ පාරිභෝගික අතිරික්තය කියලා. හැබැයි දැන් පාරිභෝගිකයට Q2 ප්‍රමාණයක් ඉල්ලුවට මේ ප්‍රමාණය වෙළඳපොළට ගෝමාරු වෙන්නේ නැති හින්දා මේ ප්‍රමාණයට වාසියක් හම්බෙන්නේ නැත. එයාට වාසිය හම්බෙන්නේ Q1 ප්‍රමාණය. මොකද එයාට ගන්න පුළුවන් ඉන්නේ Q1 ප්‍රමාණයක්නේ. මොකද වෙළඳපොළේ තියෙන Q1 ප්‍රමාණයනේ. එතකොට මෙයයි මෙතනට වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ ත්‍රිපීසියමක්. හරි? මෙන්න මේ වගේ ත්‍රිපීසියමක් තමයි පාරිභෝගික අතිරික්තය බවට පත් වෙන්නේ. මෙන්න මේ කොටස. හරි? හේතුව ඇයි? මේ ප්‍රමාණයේ මේ මිලට ගත්තට මෙච්චර මිලක් ගෙවන්න සූදානම්ෙ හිටියට මෙයාට මේ ප්‍රමාණය දක්වාම වාසිය හම්බෙන්නේ නැහැ. මොකද Q2 ප්‍රමාණයක් ඉල්ලුවට වෙළඳපොලේ ගෝමාරුවේ Q1 ප්‍රමාණයක් විතරයි. එතකොට එයාගේ වාසිය මේ ප්‍රමාණයෙන් සීමාවයි. එතකොට මේක හරියට බැලුවොත් ත්‍රිකෝණයක් නෙමෙයි නේ. එතකොට බැලුවොත් හරියට එන්නේ ත්‍රිපීසික. එතකොට මේ ත්‍රිපීසික වර්ගඵලය අපි ගමු. A ධන හරි A ධන B ධන D තමයි ඔන්න පාරිභෝගික අතිරික්තය. එතකොට ඔයාලට මේක පේනවා පොඩි දෙයක්. කලින් තිබ්බ C දැන් නැහැ. හැබැයි කලින් තිබ්බ නැති D එකක් දැන් පාරිභෝගික අතිරික්තයට ඇවිල්ලා තියෙනවා. හරිද? ඔන්න එන්න මොකද්ද වෙලා තියෙන වෙනස? කලින් අර C කියන එක්කෙනා මොකක් වෙලා තියෙනවද අඩු වෙලා තියෙනවා. හරිද? D කියන කෙනෙක් මොනවා වෙලා තියෙනවද එකතු වෙලා තියෙනවා. හරිද? D කියන කෙනෙක් එකතු වෙලා තියෙනවා. C කියන කෙනෙක් අඩු වෙලා තියෙනවා. හරිද? එතකොට දැන් බැලුමට දැන් මම මේක බලන්න පුළුවන්. දැන් සාමාන්‍ය මේ C කියන එක්කෙනාගේ කෑල්ලක් අඩු වෙලා තියෙන්නේ. හැබැයි මේ D කියන එක්කෙනා කෑල්ලන වැඩි වෙලා තියෙන්නේ. එතකොට මේ අඩු වෙන එක්කෙනාට වඩා වැඩි වෙන මේ වැඩි වෙච්ච D කෑල්ලේ වර්ගඵලයේ වැඩි හින්දා අපිට හිතන්න පුළුවන් පාරිභෝගික අතිරික්තය මෙතනදී වැඩි වෙනවා කියලා. හරිද? හැබැයි ළමයි ඒක ඔයාලා අදින රූප සටහන් වල නම්‍යතාවයේ සහ ඒ වක්‍රවල බෑවුම් අනුව වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය ඉතින් පාරිභෝගික අතිරික්තය අනිවාර්යයෙන්ම දැන් සාමාන්‍ය මේ රූප සටහන වැඩි වුණා වගේ. මොකද ඒක දැන් මම නිකන් මේ මට්ටමට ගත්තොත් නිකන් හිතුවොත් මේ ත්‍රිකෝණේ වර්ගඵලයට වඩා මේ කොටු වර්ගඵලය වැඩි කියලා හිතුවොත් හරි අනිවාර්යයෙන් පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා. හරි? ඊට මෙයාගේ වර්ගඵලය 50යි මෙයාගේ වර්ගඵලය 80යි කියලා. ඒක සරලව වෙලා තියෙන්නේ 30කින් පාරිභෝගික අතිරික්තය වැඩි වෙලා තියෙනවා. අන්න ඒ වගේ. හරිද? right. ඒ නිසා මේකේ සාමාන්‍ය උපරිම මිල පාලනයෙන් ඉතින් පාරිභෝගික වාසියක් වෙන්න ඕනේ. ඒ නිසා ඉතින් පාරිභෝගික අතිරික්තය අපිට වැඩිවීමක් වෙනවා කියලා මෙතන කියන්න පුළුවන්. මොකද මේ දෙන්නගේ නිකන් වර්ගඵල දෙක බලන්න. හරි නිකන් මේකේ හැඩේ මේකේ තියෙන විශාලත්වය බලලා ඒක කියන්න පුළුවන්. හරි කොහොම හරි ගමන්නේ. හරි කලින් තිබ්බ ABC දැන් ABD වලටපත් වුණා ත්‍රිපීසියමක් විදියට. ත්‍රිපීසිය වර්ගඵලය ගන්න එක ගන්න පුළුවන්. අර භාග වැඩි කිරීම සමාන්තර පාදයක යුතු වැඩි කිරීම ලම්බුසින්. හරි. එතකොට දැන් කලින් මේක තමයි නිෂ්පාදන අතිරික්තය තිබ්බේ. හැබැයි දැන් නිෂ්පාදකයට හම්බෙන්නේ P1 විලක් විතරයි. මේ ප්‍රමාණයක් තමයි ගොල්ලන් සපයන්නේ. ඒතර කෙලින්ම ඔයාලට ගන්න පුළුවන් F කියන එක මොකක් විදියටද? පසු නිෂ්පාදන අතිරික්තය විදියට. ඒතර ඒකේ වල පේනවා E සහ D කියන කොටසක් මොනවා වෙනවද? අඩු වෙලා තියෙන. මොකද මේ කෑලි දෙක මොකක් වුණාද? ආර්ථික අතිරික්ත මේ නිෂ්පාදන අතිරික්තේ මොනවා වෙලාද? අඩු වෙලා තියෙනවා. පැහැදිලිද? right ඔන්න ඕක තමයි එතකොට ඔන්න පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තය දෙන බලපෑම. එතකොට A B C කියන කොටස කලින් පාරිභෝගික අතිරික්තය තිබ්බා. හැබැයි දැන් Q1 ප්‍රමාණයක් විතරයි හෝමාරු වෙන හින්දා A B D වෙනකන් පාරිභෝගික අතිරික්තය වෙනස් වුණා. එතකොට අර C කෑල්ල අයින් වුණා D කෑල්ලක් අලුතෙන් එකතු වුණා. D
DEF තිබ්බ නිෂ්පාදන අතිරික්තයේ F විතරක් බවට පත් වෙලා අර DE කියන කෑලි ටික අහිමි වෙලා තියෙනවා. ඒතර ඔයාලට පේනවා පස්සේ ආර්ථික අතිරික්තයේ බවට පත් වෙන්නේ මෙන්න මේ වගේ කෑල්ලක්. හරි. ඒතර ඔයාලට පේනවා මේ වගේ කෑල්ලක් මිසින් නේ මිසින්. ඒතර ඒ කෑල්ල තමයි මෙන්න මේ C සහ E කියන්නේ. හරි. අපි ඒක බැලුවොත් මෙන්න මෙහෙම හරි D කපා ගන්න පුළුවන්. ඍණ C ඍණ E. අන්න දැක්කද? ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල මොකක් වෙනවද? අපි කියනවා ආර්ථික අතිරික්තයෙන් අහිමිවීමක් වෙනවා. ආර්ථික අතිරික්තයෙන් අහිමි වෙනවා. ඒතර මෙතනදී අර ප්‍රශ්නේ ඉන්නේ නැහැ. මොකද මෙතනදී අපිට මේ අහිමි වෙන සුබ සාධනය කිව්වත් එකයි ආර්ථික අතිරික්තය අඩුවීම කියලා කිව්වත් එකයි මේකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒක අර අවම මිලේදී එක තැනකදී තමයි එක දෙකක් වෙන්නේ. ඒ නිසා බලන්න. ඒතර අහිමි වෙන සුබ සාධනය විදියට අපිට ඍණ C සහ ඍණ E ආර්ථික අතිරික්තය සඳහන් අඩුවීම විදියට මේ කොටස ගන්න ඕනේ. මොකද මෙතන ඔයාලට සරලව පේනවා. මේ කොටස තමයි කලින් තිබ්බ ආර්ථික අතිරික්තය. ඒතර ඒක ඉතින් බාර ඉස්සරහා කෑල්ල ගැලවිලා තියෙනවා. ඒ කියන්නේ ඒ කෑල්ල තමයි අහිමි වෙලා තියෙන්නේ. මොකද අර D කෑල්ල කියන එක පාරිභෝගික අතිරික්තයට එක්තුලා තියෙන එක ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද දැන් D කියන කෑල්ල කලින් නිෂ්පාදන අතිරික්තය තිබ්බනේ. ඒක ආයේ පාරිභෝගික අතිරික්තයට එකතු වුණානේ. ඒ නිසා ඒකේ ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ කෑල්ල දෙක ආයේ කාටවත් එකතු වුණේ නැහැ. ඒ නිසාදී ඇත්ත අවසාන වශයෙන් මේ CE කියන කොටස මොකක් වෙනවද? පාරිභෝගික අතිරික්තයෙන් සහ නිෂ්පාදන අතිරික්තයෙන් අහිමි වෙලා අහිමි වෙන සුබ සාධනයක් බවට පත් වෙනවා. ඔන්න ඕක තමයි උපරිම මිල පාලනය සම්බන්ධ කතන්දරය. හරිද? රයිට්. දැන් මේකේ තව වැඩක් තියෙන මෙන්න මෙහෙම. හොඳට මතක තියාගන්න හදිස්සියක්වත් පාරිභෝගිකයා මේ භාණ්ඩය ගැන කළු කඩ මිලනවා. පාරිභෝගිකයා මේ භාණ්ඩය ගැන කළු කඩ මිලනවා නම් එයාගේ අතිරික්තය ඉන්නේ A විතරයි. එතකොට BC BD F ප්‍රමාණයක් එනවා නිෂ්පාදන අතිරික්තයට. හරි. මොකද අර කළු කඩ ආදායමක් විදිහට වැඩිපුර ගන්න පුළුවන්. එතන මේ B සහ D කියන කොටස අර කළු කඩ මිලටම ගත්තොත් සමහරක් වෙලාවට ඒක පාරිභෝගික අතිරික්තයට එකතු වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒක මතක තියාගන්න. කොහොම වුණත් මේ CE කියන කොටස ආර්ථික අතිරික්තයට අහිමිවීමක් වෙන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. ඔය වගේ දෙයක් තමයි මෙතනදී සරලවම. ඒතකොට මේකෙන් සාමාන්‍යයෙන් අහන්න පුළුවන් උපරිම මිල නිසා අධි ඉල්ලුමක් ඇති වෙන ආකාරය පැහැදිලි කරන්න. උපරිම මිල නිසා අහිමි වෙන සුබ සාධනයක් ඇති වෙන ආකාරය පැහැදිලි කරන්න. ඒතර උපරිම මිලේ ප්‍රතිවිපාක පැහැදිලි කරන්න. අර ඒ වගේ ප්‍රශ්න මේ කොටස තුල අහන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. එහෙනම් ඔය ටික මතක තියාගන්න මම කතා කරා. ඔයාට ඔය අහිමි වෙන සුබ සාධන නැත්නම් මේ සුබ සාධන ප්‍රතිවිපාකේ කොහොමද පෙන්වන්නේ කිව්වොත් ඔයාලා මේ විදිහට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ අර පෙර පසු වෙනස කියලා හරි අරගෙන ටේබල් එකක් ගහලා හරි කොහොමද ඔයාලට මේක හදා ගන්න පුළුවන් මේ විදිහට. පැහැදිලිනේ? දැන් මම ආයෙ කියන්නම්. පෙර පාරිභෝගික අතිරික්තය තිබේ ABC. හරි. හැබැයි පසු පාරිභෝගික අතිරික්තය මොකද උනේ? ABD බවට පත් වුණා. මොකද අර සපේන ප්‍රමාණය අඩු වුණේ හින්දා ඒ ප්‍රමාණය ත්‍රිපිලිසීමක් විදිහට අපේ වර්ගඵලය ආවා. ඒතකොට ඍණ C අඩු වුණා. හැබැයි D කියන කෙනෙක් අලුතෙන් එකතු වුණා. DEF තිබ්බ නිෂ්පාදන අතිරික්තය F බවට පත් වුණා. එතකොට E සහ D ප්‍රමාණයක් අහිමි වුණා. ඒක සමස්තයක් වශයෙන් අහි මේ D අඩු වුණාට මෙතනින් මේ D මෙතන එකතු වෙලා තියෙන හින්දා C සහ E ප්‍රමාණයක් විතරක් සුබ සාධන අහිමිවීම. හරියට බැලුවොත් උන රූප සාහන වලින් ඔයාලට පාඩම් කරත් මේ පාඩම් කරගන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ විදිහට තියෙනවා අපේ කලින් පාරිභෝගික නිෂ්පාදන අතිරික්තය. ඊට පස්සේ බලන්න මෙන්න මේ විදිහට මේ කලින් දැන් ඊට පස්සේ මෙන්න මේ විදිහට පාරිභෝගික අතිරික්තයකුත් මෙන්න මේ පොඩි ත්‍රිකෝණ කෑල්ලක් විතර නිෂ්පාදන අතිරික්තයත් වෙනවා. එතකොට අර සමස්ත මේ ඉස්සරහා තියෙන ත්‍රිකෝණ කෑල්ල මෙන්න මේ කෑල්ල අහිමි සුබ සාධනය බවට පත් වෙනවා. පැහැදිලිනේ? ඒක රෝග පාඩම් කරගන්න පුළුවන්. එතන මම තව පොයින්ට් එකක් කිව්වා හදිස්සියක්වත් කළු කඩ මිලට පාරිභෝගිකයක් ගත්තොත් ගොඩක් වෙලාවට අර B සහ D කියන කොටස පාරිභෝගිකයට එකතු වෙන්නේ නැහැ. මොකද දැන් එයා ගන්න මේ මිලට නම් එයාට උපරිම ගානේ මේ මිලට වාසිය හම්බෙන්න ඕනේ මෙන්න මේ ත්‍රිකෝණ කෑල්ල හෝමාරු ප්‍රමාණය දක්වා. ඒතර මේ A කියන ත්‍රිකෝණ කෑල්ල විතරමයි පාරිභෝගික අතිරික්තයේ ඉන්නවනේ හදිස්සියක්වත් කළු කඩ මිලට භාණ්ඩය ගත්තා. නැත්නම් සාමාන්‍යයෙන් අපි උපරිම මිලට දැම්මට පස්සේ උපරිම මිලට තමයි ගන්න. ඒතර උපරිම මිලට සාමාන්‍ය විදිහට පාරිභෝගික අතිරික්තයේ ත්‍රිපිසීමක් නිෂ්පාදිතයේ පොඩි ත්‍රිකෝණ කෑල්ල ඉස්රායල් ත්‍රිකෝණ කෑල්ල දෙක මෙන්න මේ කෑල්ල සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. හරිනේ? ප්‍රශ්න ඕක තමයි ඔන්න උත්තරේ සම්පූර්ණයෙන්ම මේ උපරිම මිල පාලනයේ හින්දා කොහොමද පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තයට බලපෑමක් වෙන්නේ කොහොමද කියලා. හරි?